හොඳයි. ඔයාලව අදත් අපේ YouTube channel එකට බොහොම ආදරයෙන් පිළිගන්නවා. ඔයගොල්ලෝ තාමත් පුතේ අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරන්න, bell icon එකත් click කරලා තියාගන්න, වීඩියෝ එක හැකිතාක් යාළුවන් අතර share කරන්න, ඒ වගේම වීඩියෝ එකට like එකකුත් දාගෙන යන්න. හොඳයි පුතේ අදත් ඔයාලට කතා කරන්න ගොඩක් අවශ්‍ය වෙන spoken English pattern එකක් අරගෙන එන්න තමයි මේ සූදානම් වෙන්නේ. මොකද්ද පුතේ මේ pattern එක? මෙන්න මේ පැටර්න් එක තමයි පුතේ ඔයාලට මම අද කියලා දෙන්නේ. ගොඩක්ම වැදගත් පැටර්න් එකක්. හොඳින් අහගන්න, හොඳින් බලාගන්න, ඒ වගේම හොඳින් ප්‍රැක්ටිස් කරන්න. Nobody can. මොකද්ද පුතේ මේ? Nobody can කියන පැටර්න් එක තමයි දරුවනේ මේ. Nobody can. මොකද්ද දරුවනේ මේ nobody can කියලා කියන්නේ? කාටවත්ම බෑ. මොකද්ද? කාටවත්ම බෑ. Nobody can කියනවා කාටවත්ම බෑ කියන අදහස. කාටවත්ම මාව තේරුම් ගන්න බෑ නේද? කාටවත්ම විභාගේ පාස් වෙන්න බෑ. කාටවත්ම බෑ කියන අදහස. මොකද්ද දරුවනේ? Nobody can කියන්නේ කාටවත්ම බෑ. මොකද්ද පුතේ? කාටවත්ම බෑ. Nobody can කිව්වොත් කාටවත්ම බෑ කියන අදහස තමයි අපි මේ වාක්‍ය රටාව භාවිතා කරලා ඉදිරිපත් කරන්න. Nobody can, nobody can, nobody can. හොඳට මතක තියාගන්න. දැන් කවුරු හරි කෙනෙක් ඔයාලට කිව්වොත් පුතේ nobody can understand කියලා. nobody can understand කිව්වොත් මොකක්ද ඒ කියන්නේ? කාටවත්ම තේරුම් ගන්න බෑ. Nobody can understand. කාටවත්ම තේරුම් ගන්න බෑ. අපි තව වාක්‍යයක් ලියමු පුතේ. Nobody can pass the exam කියලා දාමු. pass කිව්වොත් සමත් වෙනවා. the exam. Nobody can pass the exam. කාටවත්ම විභාගේ පාස් වෙන්න බෑ. Nobody can pass the exam. කාටවත්ම විභාගේ සමත් වෙන්න බෑ. Nobody can sing songs. කාටවත්ම ගීත ගායනා කරන්න බෑ. sing කිව්වොත් ගායනා කරනවා. songs කිව්වොත් ගීත. Nobody can dance. කාටවත්ම නටන්න බෑ. Nobody can dance. කාටවත්ම නටන්න බෑ. පුතේ කාටවත් යමක් කරන්න බෑ කියන අදහස කොහොමද අපි ගන්නෙ? Nobody can කියන කෙනා එක ක්‍රියාපදයක් අරගෙන verb එක ක්‍රියාපදේ. Nobody can understand. කාටවත්ම තේරුම් ගන්න බෑ. Nobody can pass the exam. කාටවත්ම විභාගයේ සමත් වෙන්න බෑ. Nobody can sing songs. කාටවත්ම ගීත ගායනා කරන්න බෑ. Nobody can dance. කාටවත්ම නටන්න බෑ. ඔන්න ඔය විදිහට පුළුවන් පුතේ අපිට මේ nobody can කියන පැටර්න් එක අරගෙන ඔයගොල්ලන්ගේ අදහස් ඉදිරිපත් කරන්න. පුතේ තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරන්න, bell icon එකත් click කරලා තියාගන්න. අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම පුතේ ඕගොල්ලෝ වාක්‍ය 5ක් නිර්මාණය කරලා දාන්න comment section එකට මේ දැම්ම. අපිට පුළුවන් එතකොට ඔයාලගේ පිළිතුරු check කරන්න. තාමත් අපේ videos කලින් දාලා තියෙන videos බැලුවේ නැත්නම් ඒවත් බලලා ඉගෙන ගන්න කියලා ඔයගොල්ලන්ට ඉල්ලා සිටිනවා. ඔයගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා. හොඳයි එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු.